වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි. මෙම වීඩියෝව හුදෙක් රසාස්වාදය සඳහා පමණි. ශෘංගාරාත්මක සාහිත්‍ය පිළිබඳ විවෘත මනසක් නොමැති අය කරුණාකර නැරඹීමෙන් වළකින්න. මගේ නම උත්තරා. මට දැන් වයස අවුරුදු 29ක්. මේ ලස්සන ජීවිතේ තනියම කල් ගෙවන්න මට සිද්ධ වුණේ මගේ මහත්තයා සුපුන් වෙන කෙනෙක් ළඟට ගියපු නිසායි. හැමෝම කිව්වා සුපුන් හොඳ කෙනෙක් නෙවෙයි කියලා. ඒත් එයා මාව දාලා ගියාම මට දැනුණ පාළුව කාටවත් තේරෙන්නේ නැහැ. දැන් හැම මිනිස්සෙක්ගේම ඇස්වලට මාව පේන්නේ වෙනස් විදිහකට. ඒ ඇස්වල ඉල්ලීම්, ඒ ආරාධනා සමහර වෙලාවට මට ඒ හැම දෙයකටම එකඟ වෙන්නේ ජීවත් වෙන්න සල්ලි ඕන නිසායි. සල්ලි නිසාම මං নানা ප්‍රකාර පිරිමින්ගේ හපයක් වෙලා. ඔය අතරේ තමයි මගේ බාප්පාගේ කුඹුර හාන්න දුර පළාතකින් ට්‍රැක්ටර් එකක් එන්නේ. බාප්පාගේ ගෙට එහායින් මගේ ගෙදර තියෙන්නේ. ඒ ගෙදර මං තනියම ඉන්නේ. එදා කුඹුර හාන අයට කෑම හදන්න පුංචිගේ උදව්වට මං එහෙ ගියා. එදා කුඹුර හාන ආවේ කඩවසම් තරුණයෙක්. එයාගේ නම අසේල. අවුරුදු 27ක් විතර වෙනවා. එයා මට වඩා අවුරුදු 2ක් වයසින් බාලයි. මම කුඹුර අයිනට වෙලා ඔහු දෙස බලන හිටියා. මල්ලි ටිකක් නවත්තනවද? වතුර ටිකක් පීලා ඉමු. මං කොල්ලව කතාවට අල්ලගත්තේ එහෙම. කොල්ල ට්‍රැක්ටරේ නවතා සෙනසමින් නියර උඩට ආවා. අනේ ඒක හොඳයි අක්කේ, හොඳටම මහන්සි. මම ඔයාව කලින් මේ පැත්තේ දැකලා නෑනේ. මේ අපේ බාප්පගේ කුඹුර. මං වැඩි ගමේ ඇවිදින්නේ නැහැ. ගෙදරමයි ඉන්නේ. ඒ හින්දා වෙන්න ඇති. ඒක තමා. ඒක නෙවෙයි අක්කගේ නම. මං උත්තරා. එතකොට ඔයා? මං අසේල. මේක තමා මගේ රස්සාව. මේක නෙවෙයි අක්කා හරිම ලස්සනයි. කොල්ලා එහෙම කිව්වේ මගේ දිහා මුතු විදියට බලාගෙන. මට දැනුනේ ලැජ්ජාවක්. අනේ thank you. ඉතින් අද හවස වෙනකන් ඉන්න වෙනව නේද? ඔව් වැඩ ටිකක් තියෙනවා. මට යන්න කලින් අක්කගේ ෆෝන් නම්බර් එක දෙන්න පුළුවන්ද? එමුකෝ මං එහෙම කිව්වේ ඔහු දෙස හොරෙන් බලමින්. ගමේ විස්තරයක්වත් දැනගන්න ඉතින්. කොල්ලගේ බැල්මට මගේ හිත ගියේ වෙනදා හමු වන පිරිමින්ගේ බැල්මට වඩා වෙනස් බවක් දැනුන නිසායි. මං අවස් වෙනකම් හිමිසිල්ලක් නැතුව හිටියේ. මෙන්න මගේ නම්බරේ. මට හිතුණා. මොකද්ද හිතුනේ? නෑ මේ නම්බර එක මට හම්බ වෙයි කියලා. එදා ඇඳට වෙලා හිටියේ. අසේල මතක් කරමින් හිටියේ. කෝල් එකක් එනකම් රාත්‍රී 9ට පමණ පසු අසේලට මාව මතක් වෙලා. මගේ බලාපොරොත්තු සාර්ථක වෙලා ඒ ඇමතුම ආවා. අක්කේ මං අසේල. මම මග බලාගෙන හිටියේ. මාත් මේ ඉවසිල්ලක් නැතුව හිටියේ. මොකෝ මම කලින් ආශ්‍රය කරලා තියෙන අයට වඩා අක්කා හරි වෙනස්. මම දන්නවා ඔයා බැඳපු කෙනෙක් කියලා. ඒත් මම තනියම ඉන්නේ. මගේ කතාව ටිකක් දුකයි අසේල. මගේ කතාව කොල්ලට කිව්වේ සුපුන්ගෙන් පස්සෙත් වෙන ඕන තරම් පිරිමින් ඇසුරු කරලා තියෙන බව සංගවන්නේ නැතුව මං අසේලට කිව්වා. ඇත්තටම මට ඒක ලොකු දෙයක් නෙවෙයි. අද ඉඳන් මගේ වෙන්න පුළුවන්ද? එදා අසේලගේ යෝජනාව දෙපාරක් නොහිතත් මං එකඟ වුණා. ටික දවසකින් අසේල මාව හොයාගෙන අපේ ගෙදර ආවා. රෑ 12ට විතර
කාමරයේ ජනලයට තට්ටු කරන ශබ්දයට මං කවුළුවෙන් බලද්දි දැක්කේ ඒ හිටිය අසේල. මං දොර ඇරලා කොල්ලව ඇතුළට ගත්තා. අනේ අසේල, ඔයා මොකද මේ වෙලාවේ? මට බයයි කවුරු හරි දැක්කොත්. එක පාරටම කොල්ලා මාව තදින් වැළඳ ගත්තා. මට ඉන්න බැරි වුණා උත්තරා. මට ඔයා මතක් වුණා. ඔයා මාව පිස්සු වටනවා. අසේල, මෑ ගෙදරට ආපු එකම පිරිමියා ඔයා නෙවෙයි. ඒත් මට බයයි. කවුරුත් දකින්නේ නැහැ මම හොරෙන් ආවේ. මට ඔයාව ඕනේ උත්තරා. අසේලගේ ඇස්වල තිබුණේ ආශාවෙන් පිරුණු බැල්මක්. කොල්ලාගේ ස්පර්ශයට මගේ මුවෙන් පිට වුණේ හීන් කෙඳිරියක්. මගේ හිත ගිය එකම කෙනා ඔයා අසේල. අනිත් මිනිස්සු වගේ නෙවෙයි. මට ඔයා නැතුව ඉන්න බැහැ. අපි යමු ඇතුළට. එහෙම කියලා මං කොල්ලාගේ ඇතුළටම ගත්තා. එදා රාත්‍රිය අපි ගොඩක් සතුටු වුණා. එදා මං අසේලට දැඩි ලෙස ඇබ්බැහි වුණා. එදා ඉඳන් නිතරම ඔහුට එන ලෙස බල කළෙත් මට කොල්ලව ඕනේ නිසයි. ඔහොම කාලය ගෙවෙද්දී වෙනදා වගේම එදත් අසේල අපේ ගෙදර ඇවිත් හිටියේ. අසේල, අපි මෙහෙම කොච්චර කාලයක් ඉන්නද? මෙහෙම හරින් ඔයාව ගෙන්න ගන්න එක මට එපා වෙලා. මට ඕනේ ඔයාව හැමදාටම මගේ ළඟ තියාගන්න. මම හැමදාටම ඔයා ළඟ ඉන්නවා උත්තරා. මම හැමදාම එනවා. මටත් ඔයාව ඕනේ. එහෙම නෙවෙයි අසේල, අපි බඳිමු. ඒක කරන්න බැහැ උත්තරා. ඇයි ඔයාට බැරි? ඇයි බඳින්න බැරි? උත්තරා, මට ඔයාව ගොඩක් වටිනවා. ඒත් ඔයා බැඳපු ගෑණියෙක්. එතකොට ඔයාගේ අතීතේ අපේ පවුලේ කවදාවත් මේකට කැමති වෙන්නෙත් නැහැ. ඒ කියන්නේ මගේ කලින් ජීවිතය නිසා ඔයා මාව ප්‍රතික්ෂේප කරනවා. එහෙනම් ඇයි ඔයා හැමදාම මගේ ළඟට එන්නේ? ඔයත් මගේ ප්‍රයෝජන අරන් මාව රවට්ටනව නේද? නැහැ උත්තරා. මේ අපේ සම්බන්ධය මෙහෙමම තියාගමු. මම ඔයාට හැමදේම දෙන්නම්. මම හැමදාම ඔයාව හොයාගෙන එනවා. බඳින්න ඕනේ නැහැ. අපි මෙහෙම ඉමු. එදා අසේල මට සමුදුන්නේ ඒ විදිහට. මේ ආදරය තුලේ මං තවමත් තනි වෙලා. අදටත් එයා මට ඕන හැම වෙලාවකම එනවා. ඒත් මගේ අතීතය එයාට මාව බිරිඳක් කරගන්න ඉඩ දෙන්නේ නැහැ. බිරිඳකුගේ අයිතිය මට දෙන්න අසේල කැමති නැහැ. මේක තමයි මගේ දඬුවම.